මහා කැලේ සද්දන්තය තමයිනේ අපේ අලිරාල හාමි. ඉතින් මේ අලිරාල හාමි අලිරාල හාමිනෙයි පුංචි අලි පැටියයි මේ තුන්දෙනාම එකතු වෙලා මහා කැලේ පුරාම ඇවිද්ද කෑම හොයාගෙන. ඉතින් ලපටි කොලාතු කඩලා පුංචි පැටියට ලං කරා කන්න. කැලේ කිතුල් ගස් තියෙන තැන් හොඳින්ම දන්නෙත් මේ අලිරාල හාමිම තමයි. අලින්ගේ බඩ පුරවන එකත් සෙල්ලමක්ය. ඒ ලොකු බඩවල් පුරවන්න කොච්චර කෑම ජාතියානද. පැටවු නම් ඉතින් කිසි ගානක් නැහැ. ඒත් අම්මයි තාත්තයි ඉන්න කල් මොකද බය වෙන්නේ? මොකද චූටි පැටියට අම්මයි තාත්තයිනේ කෑම හොයලා දෙන්නේ. කෑම හොයලා දෙනවා විතරක් නෙමෙයි කවනවත් එක්කන්නේ. බලන්නකෝ මේ පැටියාගේ දාංගලේ කෑම ටික කවා ගන්න පස්සෙන් දුවන්න ඕන. අලි අම්මා හරිම ආදරයෙන් පැටියා දිහා බැලුවා. ඇත්ත තමයි. කුයිලේ බැලුවත් සෙල්ලමමයි. අනේ ඇත්තටම මෙහෙම අලි හුරතලයක් නේද හාමිනේ? එයාට ඉතින් මොන වැඩද? අපි කෑම බීම ටික හොයලා දෙනවනේ. නාවනවා, කවනවා. එයාට තියෙන නටන එකම තමයි ඉතින්. එයා එක නම් ඉතින් යස අපූර්වට කරනවා. අපේ පැටියා හරිම හුරතල් හාමිනේ. අනේ සත්තු හැමෝම එක හරිම යාළුයි. කායෙක්වත් රණ්ඩු කරන්නෙත් නෑනේ. සමගියෙන් අනෙක් සත්තු එක්ක හුරතල් වෙන හැටි දැක්කහම මට ඒ ගැන නම් හරිම සතුටුයි හාමිනේ. හරිම සතුටුයි. ඔයාගේ හුරතලේ හින්දා තමයි මේ පැටියා මෙච්චර දඟ. අලි හාමිනේ සිනාසෙමින් අලිරාල දිහා ආදරයෙන් බැලුවා. අලි පැටියට සෙල්ලම් කරන්න නටන්න ගියාම නම් වෙලාවවත් දැනෙන්නේ නැහැ. පැය ගානක්ම එක දිගටම නටනවා, දුවනවා, සත්තු එක්ක හැංගිමුත්තම් කරනවා, උඩ පැන පැන උස අතු අල්ලන්නත් දඟලනවා. පොඩි සත්තුන්ට එක එක ගෙඩි කඩලත් දෙනවා. සමහර සත්තු පිටේ තියාගෙනත් යනවා. සමහර වෙලාවට හොඬ වලින් ඔන්චිලෙත් පත්තනවා පුංචි සත්තුන්ව. ඉතින් සත්තු අලි පැංච එක්ක යාළු වෙන එක පුදුමයක්. හැබැයි ඉතින් පැය ගානක් සෙල්ලම් කරනවා වගේම තමයි අලි පැංචට නිින්ද ගියාමත්. මොකද අලි පැංචා මේ කැලේ පෙරළුණක් දන්නේ නෑනේ. පැය ගානක් එක දිගටම අලි පැංච නිදා ගන්නවා. ඒ විතරක්ද? ගස්වලට ගල්වලට හේතු වී නිදාගන්න මේ අලි පැංචා සමහර වෙලාවට වැටෙන්නත් යනවා. එතකොට එයා ආයෙත් ඇහැරවිලා ආයෙත් නිදා ගන්නවා. ඔන්න ඉතින් එදත් නටලා මහන්සි වෙලා අලි පැංචට නිින්ද ගියා හොඳටම. පැය ගානක් එක දිගටම නිින්ද ගියා. ඇහැරෙන පාටක් පේන්නවත් නෑ. කැලේ කොච්චර සද්ද පද්ද තිබුණත් ඒවා නෙමෙයි මේ පැටියට දැනෙන්නේ. අලි පුංචාද වෙනදාටත් වඩා හොඳටම නිදිනේ. රිලා රාල කිව්වා. ඒක තමයි මේ මාත් බැලුවේ. සෙල්ලම් කරන්න ආවට කෝ ඉතින් තාම නිදිනේ. හා පැංචා කිව්වා. මම බලාගෙන අද පැටිය වරුවකටත් වැඩිය සෙල්ලම් කළා. ඒකයි ඔය තරම් නින්ද. මහන්සියට වෙන්නේ නැති. අහසේ කළු වලාකුලේ මගේ ගතට සිසිල දැනේ වැස්සක පෙර ලකුණු පෙනේ වැස්ස අපට සතුට ගෙනේ. මේ විදිහට වැහිලිහිනියා තාලෙට ගීයක් ගයද්දි නම් අලි පැංචගේ යාළුවෝ හැමෝම කලබල වුණා. පැටියෝ නැගිටින්න පැටියෝ වැස්සක් එන්න යන්නේ. මේ විදිහට යාළුවෝ පැටියාට කතා කළා. හයියෙන් සද්ද කළා. කිති කැව්වා, සෙලෙව්වා. අනේත් මේ අලි පැංච නැගිට්ටේ නම් නෑ. දැන් ඉතින් මොකද කරන්නේ? වැස්ස આવොත් එහෙම අලි පැටිය තෙමෙයි. හා පැංචා එහෙම කිව්වා. අපි පැටියට නොතෙමි ඉන්න ගෙයක් අදමු. වැහිලිහිනියා මේ විදිහට යෝජනා කළා. මට පුළුවන් කොලාතු කඩලා පහලේ නොතෙමෙන්න හදලා දෙන්න. අපි අතුවලට පැන පැන එනයිනේ. මම දන්නවා හොඳට නවන්න පුළුවන් අතු ගැන. ඒ විදිහට පඳුරු රාළ කිව්වා. ඒක හොඳයි. මට පුළුවන් කැලේ තියෙන තැන් වල වැටිලා තියෙන ලී කොට ගෙම ගෙනත් දෙන්න. මගේ ඇඟ හොඳට ආයයි. එහෙම කිව්වේ නම් අපේ වලස් යාළුවා. නියමයි. අපි පැටියට ගියක් හදමු. මේ විදිහට රිලා හාමි ඒ යෝජනාව ස්ථීර කළා. හාමි එහෙමනම් වලවල් ටික හාරලා දෙනවද?
දෙමලිච්චා හෙම කිව්වා. මම නම් හිතන්නේ ඔය වැඩේ හොඳටම කරන්නේ මට වඩා ඌරු හාමි. මම සුටුස් කාලා වලවල් ටික නම් වහලා දෙන්නම්. හාපෙන්චා හෙම කිව්වා. එහෙම තමයි හොඳම විදිය. ඌරු හාමි කිව්වා. ගෙයි වහලේ හොඳට හදන්න ඕනෙනේ. මටත් පුළුවන් පඬ රැල් වේලුණු කළ ගෙනත් දෙන්න. මම ඒක කරන්නම්. ඒ අදහස නම් අපේ දෙමලිච්චගේ. මම තමයි ලස්සනටම කූඩු හදන්න දන්නේ. මට පුළුවන් ඒ වැඩේ ටිකටම කරන්න දෙන්නම්. අපි ඉතින් ගෙවල් හදන්න කවුදත් තුසියනේ. වඩුකුරුල්ලා හරිම ආඩම්බරයෙන් එහෙම කිව්වා. මට පුළුවන් ලීට එව්වාම ඒවට බත් දාලා තද කරන්න. එහෙම කිව්වේ අපේ වලස්හාමි. ඔන්න හොම හැමෝම පොරොන්දු වුණු විදිහට ගේ හදන්න පටන් ගත්තා. වලස්හාමි කොටේ කරේ තියාගෙන ආවා. වලස්හාමි පං කවද කොට ටිකක් ගෙනල්ලා තියෙන්නේ? හාපෙන්චා කිව්වා. ඌරු හාමි බිම හැරුවා. වලවල් හරන් ඉතින් ඌරු හාමි මිසක් වෙන කවුද? එහෙම කිව්වේ අපේ වඩුකුරුල යාළුවා. පොඩ්ඩක් ඉන්නකෝ හාමි. කොටේ වලට දානකම් ඔයාට පුදුම උනන්දුවක් නේ තියෙන්නේ. වලවල්ලා වහන්න. වලස්හාමි එහෙම කිව්වා. ඔන්න ඉතින් හාවා ඊට පස්සේ කොට හිටවපු වලවල් ඔක්කොම වගේ වැහුවා. වඳුරු රාලයි දෙමලිච්චයි වඩුකුරුල යාළුවයි එකතු වෙලා පහල හැදුවා. මේ විදිහට කැලේ සත්තු හැමෝම තමන්ට පුළුවන් විදිහට ඉහළින්ම උදව් කරා. හැමෝම වැඩ කරා. ඒත් අලිපැටියා නම් තාමත් නිදි. කොච්චර සද්ද බද්ද තිබුණත් එයා තාම නිදි. ඔන්න ඉතින් ගේ හදලත් ඉවරයි. පොඩි පොද වැස්ස වැටෙන්නත් පටන් ගත්තා. ඒක ටික වැඩි වෙලා මහා ලොකු වැස්සක් වුණා. අකුණු ගගහ ඔන්න වහින්න පටන් ගත්තා. පුළඟත් එක්ක නම් හොඳටම සීතලයි. සීතලටද කොහොතෝ ඔන්න ඊට පස්සේ අලි පැටියට නම් ඇහැරුණා. අලි පැංචා වටපිට බැලුවා. මම මේ කොහෙද? එහෙම පුදුමයෙන් වගේ ඇහුවා. බය වෙන්න එපා පැටියෝ. ඔයා ඉන්නේ කැලේම තමයි. වඩුකුරු යාළුවා එහෙම කිව්වා. එතකොට මේ ගෙදර කොහෙන්ද? ඒ තමයි අපි ඔක්කොලාම එකතු වෙලා අපේ අලි පොන්චර රොතෙමේ ඉන්න හදපු ගෙදර. යාළුවෝ හැමෝම හරිම සතුටින් කිව්වා. හරි දැන් මං හැමෝම සතුටු කරන්න යන්නේ. එහෙම කියලා මොනරහාමි පිල් විදහාගෙන ලස්සන නැටුමක් නැටුවා. හැමෝටම හරිම සතුටුයි. මට ඉන්න කොච්චර හොඳ යාළුවෝද? අලි පැටියා යාළුවන් දිහා බලලා හරිම ආදරයෙන් කිව්වා. ඔයාලට මේ වගේ කතන්දර දිගටම බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කතන්දරය ගැන පුංචි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.